කොහොමද යාළුවනේ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද මං ඔයාලව එක්කයි යන්නේ අනුරාධපුරයේ තියෙන අලංකාරම සහ තාක්ෂණික වශයෙන් දියුණුම පොකුණක් වෙච්ච කුට්ටම් පොකුණ බලන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. සමහරක් වෙලාවට මට හිතන දෙයක් තමයි මේ ස්වභාව ධර්මය කියන්නේ හරි අපූරු නිර්මාණයක් කියලා. ඉතින් මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න චූටිම චූටි හුරතල් ඒ වගේම දඟ පුංචි යාළුවෙක්. සාමාන්‍යයෙන් මං කියන්නේ සතුන්ට උගක් ආදරේ කෙනෙක්. ඉතින් මං හිතනවා මගේ මේ වීඩියෝ එක බලන ඔයාලත් ඒ වගේම සතුන්ට ආදරේ අය වෙන්න ඇති කියලා. අනුරාධපුරයේ පිහිල්ලා තියෙන කුට්ටම් පොකුණ කියන්නේ සංචාරක ආකර්ෂණය දිනාගත්තු ස්ථානයක් වගේම පෞරාණික වශයෙන් ඉතාම වැදගත් ස්ථානයක්. ඉතින් ඔයාලා අනුරාධපුරේ එනවා නම් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයක් විදිහට අපිට මේ කුට්ටම් පොකුණ හඳුන්වලා දෙන්න පුළුවන්. ගල් පාලමට දිවෙන මාර්ගයේ එක් පසක මේ දර්ශනීය කුට්ටම් පොකුණ පිහිටලා තියෙනවා. මෙයට මේ නම ලැබිලා තියෙන්නේ පොකුණු යුගල් දෙකක් එකට පිහිටා තිබීම හේතු කරගෙනයි. මේ දර්ශනීය කුට්ටම් පොකුණත් අයිති වෙන්නේ අබේගිරි විහාර සංකීර්ණයට අයත් භූමි භාගයටයි. මේ කුට්ටම් පොකුණ ඒ කාලේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතා සඳහා නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කරනවා. කැපූ ගල් වලින් නිමවා ඇති කුට්ටම් පොකුණ ලංකාවේ ඇති අලංකාරතම පොකුණ වෙනවා. උතුරින් පිහිටි පොකුණ අනෙක් පොකුණට වඩා මදක් කුඩා වෙනවා. ඒ වගේම පැරණිම පොකුණ වශයෙන් අපිට එය සලකන්න පුළුවන්. දිග අඩි 91ක් සහ පළල අඩි 55කින් තමයි එය සමන්විත වෙන්නේ. විශාල පොකුණ දිග අඩි 132කුයි පළල අඩි 52කුයි. මේ පොකුණු දෙකේ ඇති නිර්මාණ ලක්ෂණද ඒවා දෙවරකදී නිම කළ වග සනාථ කරනවා. දකුණේ ඇති පොකුණේ මෙන් උතුරු පොකුණේ පුන්කලස්වල පහතට නැමී ගිය රමණීය නෙළුම් පෝට්ටු නෙලා නැහැ. එහෙත් වඩා විශාල දකුණු පොකුණේ නැති සුවිශේෂී නිර්මාණයක් උතුරු පොකුණේ දැක ගන්න පුළුවන්. එහි උතුරු බැම්මේ ඇතුළු පැත්තේ පෙන පහක් සහිත නාගයෙකුගේ මූර්තියක් නෙලා තියෙනවා. නාගයා ආරක්ෂාව මෙන්ම ජලයද සංකේතවත් කරන්නෙකුයි. කුට්ටම් පොකුණේ මෙම නාගරුව උසස් කලාත්මක කැටයමස්සේ සලකනවා. මෙම පොකුණු දෙකේ පිටතින්ම තියෙන්නේ අඩි 2.5ක් පමණ උස ඇති කෙටි අලංකාර ගල් බැම්මකුයි. ඒ ගල් බැම්ම ඇතුළත ගල් අතුරා සකස් කළ වේදිකාවක් තියෙනවා. ඒ පොකුණු දෙක වටාම එකසේ දිස් වෙනවා. පොකුණු දෙකටම බැසීම සඳහා එක් පෙළකට පියගැට පෙළ දෙක බැගි. උතුරු දකුණු දිශාවලින් අලංකාර පියගැට පෙළවල් 4කුයි. ඒවා දෙපස කොරවක් ගල් වලින් අලංකාර කර තියෙනවා. පොකුණු වල පැති බැමි ගල් අතුරා සකසා තියෙනවා. ඒවා පොකුණු පතුලට යන විට කමෙන් පටුවනසේ ආනතියකින් යුක්තව තමා නිර්මාණය කරලා තියෙන්නේ. කුඩා පොකුණට ජලය ලැබෙන්නේ එහි උතුරෙන් පිහිටි භූගත ජල මාර්ගයකිනුයි. එම ජල මාර්ගය පොකුණ තුළට විවෘත වන ජල පිහිල්ල උතුරු පොකුණේ නාග කැටයම සමීපයේ දැක ගන්න පුළුවන්. විශාල පොකුණට ජලය ලැබෙන්නේ කුඩා පොකුණේ සිට ඊට සම්බන්ධ වී ඇති තවත් භූගත ජල මාර්ගයකිනුයි. පොකුණු දෙකෙහිම ජලය නැවත පිට කිරීම පිණිස කුඩා පොකුණ පතුලේ වෙනම දොරටුවක් පිහිටා තියෙනවා. ඒ අනුව නූතන ජල තටාකයක මෙන් ජලය ලබා ගැනීමටත් ජලය පිට කිරීමටත් හැකි උසස් තාක්ෂණයකින් යුක්තව මේ නිර්මාණය කර තියෙනවා. මෙම පොකුණේ පිට කෙරෙන ජලය තවත් භූගත ජල මාර්ගයකින් ඊට මදක් ඔබ්බෙන් ගලා යන හාල්පාණු ඇලට හෝ මල් වතුවයට හෝ යැවෙන බව ඇතැමෙක් විශ්වාස කරනවා. එහෙත් කුට්ටම් පොකුණට ජලය ලැබෙන්නේ කොහෙන්දයි යන්න තවත් ගැටලුවකුයි. කුට්ටම් පොකුණට නියත දිගින් කිලෝමීටර 1.5ක් පමණ දුරින් පිහිටි ඇත් පොකුණෙන් ඊට ජලය ලැබෙන බවට තවත් විශ්වාසයක් පවතිනවා. මට මතක විදිහට ඇත් පොකුණ පිළිබඳ සවිස්තර විස්තරයක් මං කලින් වීඩියෝ එකකින් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මගේ වීඩියෝ එකට ගිහිල්ලා බලන්න. ඉතින් අදට ගිහින් එන්නම් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. මතක් කරලා මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න.